right ළමයි ජාතික ගණන්කරණයේ පාඩමේදී අපි කලින් කතා කරපු ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන ඇසුරින් අපි යම්කිසි නිගමන කිහිපයකට ආවනේ. එතකොට ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන ඇසුරින් අපිට එන්න පුළුවන් එක නිගමනයක් තමයි මේ රටක නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිමවුම් ප්‍රවාහයක් බිහිවන බව. ඒ නිමවුම් ප්‍රවාහය තුලින් ආදායම් ප්‍රවාහයක් බිහිවෙන බවත් ඒ ආදායම භාණ්ඩ හා සේවා මත වියදම් කරනකොට ඒ මත වියදම් ප්‍රවාහයක් ගොඩනගෙන බවත් අපි ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන ඇසුරින් අපි කලින් ඉගෙන ගත්තා. එතකොට එහෙනම් ඒ අනුව අපි දන්නවා ජාතික ගණන්කරණය කරන්න පුළුවන් ප්‍රධාන ප්‍රවේශ තුනක් අපිට හම්බ වෙනවා මේ ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන ඇසුරින් අපි ආපු නිගමනත් එක්ක. හරි. එතකොට එහෙනම් අපි දන්නවා ජාතික ගිණුම් සැකසීම සඳහා යොදා ගන්නා ප්‍රවේශ තුනක් තියෙනවානේ. හරි. පළවෙනි එක මොකද්ද? නිමවුම් ප්‍රවේශය, ඊට පස්සේ ආදායම් ප්‍රවේශය සහ ඊළඟට වියදම් ප්‍රවේශය. එතකොට අපි පළවෙනියෙන්ම නිමවුම් ප්‍රවේශය ගැන සාකච්ඡා කරනකොට නිමවුම් ප්‍රවේශය ඔස්සේ ජාතික ගිණුම් සකස් කිරීම කරනකොට ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ දලදේශීය නිෂ්පාදිතයේ වටිනාකම තක්සේරු කරන එක. හරි. අපි නිමවුම් ප්‍රවේශය ඔස්සේ ජාතික ගිණුම් සකස් කරනකොට ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ දලදේශීය නිෂ්පාදිතයේ වටිනාකම තක්සේරු කරන එක. එහෙනම් ළමයි අපි දැනගන්න ඕනේ මොකක්ද මේ දලදේශීය නිෂ්පාදිතය කියන්නේ කියලා. දලදේශීය නිෂ්පාදිතය. හරි. දලදේශීය නිෂ්පාදිතය අපි ඉංග්‍රීසි වලින් මේකට GDP කියලා කියනවා. gross domestic production. ළමයි දලදේශීය නිෂ්පාදිතය නිර්වචනය කරනකොට ඔයා දැනගන්න ඕනේ මේ නිර්වචනය ඇතුළේදී අපිට හම්බ වෙනවා පොයින්ට්ස් ටිකක්. හරි. ඒ පොයින්ට්ස් ටික හරියට කියවුනොත් තමයි ඔයාගේ නිර්වචනේ හරිම විදිහට ඔයාට ලියා ගන්න පුළුවන් වෙන්නේ. හරි. නැත්නම් අර භාග නිර්වචනයක් ලියලා ඔයාට ලකුණු අඩු වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද දලදේශීය නිෂ්පාදිතය හරියටම නිර්වචනය කරන්න කියලා අපි මේ කොටසින් ඉගෙන ගමු. ළමයි එතකොට මේ දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ අපිට නිර්වචනය කරන්න පුළුවන් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල සාමාන්‍යයෙන් මේ නිශ්චිත කාල පරිච්ඡේදය අපි ගන්න පුතේ වසරක් වෙන්න. හරි. වසරක් වෙන්න. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල රටක ආර්ථික ප්‍රදේශය තුල සිටින නේවාසික ආයතනික ඒකක විසින් බිහි කරන ලද දල එකතු කළ අගයන්ගේ සමස්ත වටිනාකම හරි වෙළඳපළ මිලට තක්සේරු කළ විට ලැබෙන වටිනාකම ලැබෙන අගය අපි හඳුන්වනවා දලදේශීය නිෂ්පාදිතය කියලා. අපි එකපාරක් බලමු. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල රටක ආර්ථික ප්‍රදේශය තුල සිටින නේවාසික ආයතනික ඒකක විසින් බිහි කරන ලද දල එකතු කළ අගයන්ගේ සමස්ත වටිනාකම වෙළඳපළ මිලට තක්සේරු කරාම ලැබෙන අගය අපි ආර්ථික විද්‍යාවේදී මේ ජාතික ගණන්කරණයේදී අපි හඳුන්වනවා දලදේශීය නිෂ්පාදිතය කියලා. එතකොට මේ දලදේශීය නිෂ්පාදිතය නිර්වචනය කරනකොට මේ නිර්වචනය ඇතුලේ තියෙන සමහරක් වචන ඔයාලට නුහුරු වෙන්න පුළුවන්. ඔයා පළවෙනි වතාවට අහපු වචන වෙන්න පුළුවන්. හරි? මෙතන highlight කරොත් හරි? මෙතන මේ ආර්ථික ප්‍රදේශය කියන එක ඔයා කලින් ඉගෙනගෙන නැහැ. ඔයා ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ. ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකක්ද කියන එක. හරි? ඊළඟට ආර්ථික ප්‍රදේශයට ඇතුළත් වෙන්නේ මොනවද කියන එක ඔයා ඊළඟට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ
ඔය දන්නේ පුතේ මේ නේවාසික කියන වචනේ තේරුම ඔයා තාම දන්නේ නැහැ. මොකද්ද මේ නේවාසික භාවය කියලා කියන්නේ? හරි? නේවාසික භාවය කියන වචනේ ඔයා ඉගෙන ගන්න. ඊට පස්සේ ආයතනික ඒකකයක් කියන්නේ මොකක්ද? මේක ඔයා ඉගෙන ගන්න ඕනේ මේ පාඩමේ ඉස්සරහට යනකොට. හරි? ඊට පස්සේ දල එකතු කළ අගය. හරි? දල එකතු කළ අගය කියන්නේ මොකක්ද? හරි? ඊට පස්සේ වෙළඳපොළ මිලට දක්ෂයරු කරනවා කියන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් ඔයාට මේ පාඩමේ ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ. එහෙනම් පළවෙනියෙන්ම මේ නිර්වචනයේ මතක තියාගන්න ඕනේ. නිර්වචන මතක තියාගන්නකොට කටපාඩම් තියරිය නෙමෙයි මම ඔයාට රෙකමන්ඩ් කරන්න හැමතිස්සෙම. හරි කටපාඩම් කරන දේවල් අපිට අමතක වෙන්න පුළුවන්. හැබැයි අපි මේක ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේකේ හරි පොයින්ට්ස් ටික අපි දැනගන්න ඕනේ. හරි ඔයා දලදේශීය නිෂ්පාදනය නිර්වචනය කරනවා නම් මෙන්න මේ පොයින්ට්ස් ටික අනිවාර්යෙන් මේ නිර්වචනය ඇතුලේ කියවෙන්න ඕනේ. හරි යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ රටක ආර්ථික ප්‍රදේශය තුල සිටින නේවාසික ආයතනික ඒකකයන් විසින් බිහි කරන ලද දල එකතු කළ අගයන්ගේ සමස්ත වටිනාකම වෙළඳපොළ මිලට තක්සේරු කරාම ලැබෙන වටිනාකම අපි හඳුන්වනවා දල දේශීය නිෂ්පාදිතය කියලා.